දෙන්නත් එක යන්න මාරු වෙනවා. දැන් අද අපි යනවා ගංගාවතුරෙන් අවතන් වෙලා ඉන්න අයට මේ බෝට් මේකින් එනවා. යාර මේ අරකේ බර වැඩි නම් මේකට දාගන්න. අරකේ බර රෙදිනේ නේ. අපි යනවා මේ සුලිකුණාඩුවෙන් අනාථ වෙච්ච ගංගාවතුරෙන් අනාථ වෙච්ච අපේම ආදරණීය අයට උදව් කරන්න කෑම පාසල් ටිකක් හදාගෙන දැන් අපි යන ගමන් ඉන්නේ. අපි දැන් තුල්ලුණා. ඉතින් අපි වාහන දෙකකින් යනවා. අපේ ටික දෙනෙක් ගෙදර පවුලේ අය එකතු වෙලා තමයි මේ අපි මේ වැඩේ කරන්නේ. ඉතින් මේ වගේ වෙලාවට මේ වගේ උදව්වක් හරි කරන්න ලැබෙනවා නම් මං හිතන්නේ ඒක ලොකු දෙයක් කියලා හිතනවා. ඉතින් හැමෝම පුළුවන් විදියට මේකෙන් අසරණ වෙච්ච මිනිසුන්ට උදව් කරන්න. ඒක තමයි අපිට අවසාන ඉතුරු වෙන්නේ මං හිතන්නේ. ඉතින් hello hello ඔව් කාර් එකකින් ඔයගොල්ලෝ දාවේ කාර් දෙකක් ඇවිල්ලා තියෙනවා අපේ ඔව් හරි ඒක තමයි මම මේ පැත්තේ මම දැක්ක අපේ බෝට්ටුවක් තියෙනනේ එතන ඇවිල්ලා කොඩි එක තියෙනවද තියෙනවා හරි අපි ඒකට දෙන්න හරි ඒක එවන්න පුළුවන් එවන්න ඉන්නේ නැත්නම් තව වටයක් අපේ ඕනේ බර වැඩි වෙයිද දන්නේ බර තව කට්ටියක් ඉන්නවනේ ඇවිල්ලා කාර් එකේ බහිමු වස්තු දෙන්න හරි හරි හරි. බෑනේ බෑනේ.
පුතා පොඩි වීඩියෝ කරලා මේක නම කාලේ දිස්සරයක් ගන්න. ඕ තුන් තෝන් මෙහාට අර පොඩි බෝට්ටුවට දෙන්න කිව්වේනේ කවුද වස්තු අත වෙනවද? ඔව් අර කෝල් කරේ අයියට යා මම හිතන්නේ. මෙතන ටීෂර්ට් එක දින්න කතාවන කාරක. අතින් මම මට කියන්න බෝට්ටු කවදාකට හරි දෙන්න පුළුවන් නේද? ඔව් පිළියන්න කවදාකට හරි තියලා යන්න කියන්නේ. ඔක්කොම මෙතන ඉන්නේ. ඔක්කොම බෙදාලා කියන්න ඒක බලන්න. අර විත බෝට්ටු යන හිදිස්ස. පොඩි බෝට්ටුවක් කියලා කිව්වේ ඒක වෙන්නේ දෝරුවක් නේ. ඒක. 30ක් විතර හම්බෙලා කිව්වලු නේ. කවුල් 30ක් විතර එනවා. ඊළඟ එකට දෙන්න. තිබිලා නේද ඔය වැහිලා තියෙන එක තමයි. ඔව් අපි දැන් ඉන්නේ මේ හෝමාගම ලෙනගල කියන පැත්තේ. ඉතින් මේ පැත්තේ මේ මෙතනින් එහාට යන්න බෑ. මේ එහා පැත්තේ ගම්මානේ අවුල් 30ක් 40ක් විතර ඉන්නවලු අනාථ වෙලා. වතුරත් ඔව් ඒක තමයි වතුරත් අහන්න වෙන්නේ. දැන් මේ තියෙන්නේ පාර. මෙතනින් මේ පාර ඉවරයි. ඉස්සරහයි. එතනින් එහාට යන්න බෑ. එතනින් එහා කොහොම වතුර දාලා තියෙන්නේ යට වෙලා. ඉතින් මෙතනට අද නම් කෑම දෙන්න ගොඩක් අය ඇවිල්ලා ඉන්නවා. නමුත් මං හිතන්නේ තව දවස් කිහිපයක් මේ අයට කෑම අවශ්‍ය වෙයි. මෙතනින් එහාට මේ පාරේ යන්න බෑ. මේ පැත්ත සම්පූර්ණයෙන් මේ පාර තමයි මේ යට වෙලා තියෙන්නේ. සෝනක් මේ ඈ පොඩි ළමයෙක් නේද? අයියෝ මේ මොනවා වෙලා දන්නේ නේ? අයියෝ පව්වනේ පව්. අරගෙත් තිබ්බද මේ කෑම? යන්නද ආවේ? යන්නද ආවේ මෙතනින් නෑ. යන්න කොහොම යන්නද? යන්න බෑනේ ඒක තමයි. බලන්න ආයෝ අපි මේ කෑම දෙන්න ආවේ.
ඕ මේ බෝට් මේකින් එනවා දැන් මේ මල්ලි මේ ගන්න මේ ළඟ මෙතනම තියෙන්නේ. ඔය තියෙන්නේ බෝට් එක. ඒක ටික ඕන ගන්නේ නෑ. ඒව ඕන වෙනවනේ. මොකද ඒ අලුත් ඒව ටික දෙමු. ඒව අවුලක් නෑ. ඒව බෙදා ගන්න දෙමු කට්ටිය. මම ආන්නේ. දෙක තුනක් තියෙනවා. පොඩි කබක් ගන්න. පොඩි අය දෙන්න තුන් දෙනා. දැන් දෙන්නේ. ඔව් නෑ දැන් මං කියන්නේ මේ තියාගන්න කියලා කන්න ඉන් තියෙනවනේ. ඉල්ල බඩින් බත් තියෙනවා. වෙනම තියෙනවා. මම නිත් යනවා යාන්ට මේ ගෑස් වගේ. අර අපේ කාර් එකේ තියෙන මල්ලි අර මේක තියෙන්නේ ඒක මොනද හැදෙයි දන්නේ බලන්න දෙන්න. ඈ? ආ උඩන්නේ. අනේ උඩුවයි ඉතින් අයියා පාලකේ යන්නේ පුළුවන් ආට තමයි හල්ලන්නේ අම්මා. අවත් තියෙන channel අම්මේ පිටපා ඉතින් පොඩ්ඩක් තියෙනවා අම්මේ අර මේ ඔව් මගේ නම්බර් එක දුන්නේ මම ඉන්න කට්ටිය දෙන්න කවුරු සමාජය. ඕන් දැන් මේක දා පායි ගන්න මම නම්බර් එක දෙන්න එතන. ඔව් නම්බර් එක දුන්නේ. හරි හෙවි නැග්ග කාර් එකට හොඳේ ඩ්‍රයිවිං සීට් එකටම නැග්ගි බලන්න ටිකක්. හරි හොඳයි එහෙනම් අපේ වෙන නැහැ. අපි අම්බලන්ගොඩ. අම්බලන්ගොඩ. ඔව්. එහෙද මෙහෙට ආවේ. ගොබාගනේ අපි මේ උදේ ඉඳලා ඉන්නේ රාත්‍රියේ ලෑස්තිලා ආවේ නේද මේ දෙන්න. තව අපි බලන්න ඔයගලන්ට කෑමෙන් මේ ටයිම්තර රාත්‍රී ගන්න පුළුවන් කියලා. වෙන කට්ටිය ඉන්නවනේ මේකට. මේ තැන දන්නේ වැඩිනේ. ඔව්. අට්ටිය ගන්නයි. මේ යන්න දෙයක් හතර වටේ වට වෙලා. අර පැත්තේ මැනික මේ තෝරි කැලණි ගාගේ වතුර තමයි මේකේ. කැලණි ගාගේ හා පැත්තේදී. ඒක තමයි මම වෙන යන්න පැත්තක් නැහැ නෑ. හරි හොඳයි එහෙනම් හරි බුසාර හරි බුසාර හරි තෝඩ යන්න ඕ බර හින්දා ඕ හරි කියන්නේ දවස් 5ක් ආපහු ඕන වෙනවනේ අඩි 15 වතුර දෙනවා මේක. 15කට වැඩිය අම්මා ගස් වලින් හිතාගන්න ඕ නේද ගස් ඔක්කොම 15ට වැඩි අඩි 15ක්. ගමේ වතුර උඩට උඩට ගහනවනේ දුවරින් ආපුවා ඕ තව මේවා මෙහෙට එයි වතුරනේ ටික නෑ දැන් නම් ටික 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 අඩු වෙනවා. ඒ කියන්නේ මෙතෙන්ද දිනුනා. උතෙන්ට අඩු වෙලා චුට්ටක්. යා. සල්ලි දීලා ගියා නම් වාහන දෙකට රුපියල් 2000
ඒකට දැම්මනේ අපි. ඔව් ඇයි අපි අතනුත් ආවනේ ආයෙ. හැබැයි සහනයක් ඒකත් ඉතින් මිනිස්සුන්ට. මේ ගෙනියන ඒවා හින්දා ඒ කොහොමද ඒ ටිකටම දුන්නා නම් ලොකු සහනයක්. හැබැයි දැන් ඒක රුපියල්